සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් ඔයාලට රසම රස ලේසිම රෙසිපි එකක් අරන් ආවා. ජෙලි වටලප්පම් පොඩිමක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම තමයි වෙනස්ම රසක් තියෙනවා මේ රෙසිපි එකේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම හදන්නේ වටලප්පම් එක හදාගන්න ඕන කරන කැරමල් එක හදාගන්න. මම හකුරු වලින් නෙමෙයි හදන්නේ. සීනි පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට සුදු සීනි වලින් මේ සැහැන්දක් මම මේ විදිහට පෑන් එකට එකතු කරනවා. එකතු කරලා මේක අපි ටිකක් කැරමල් කරගන්න ඕනේ. ඔයාලා සීනි එක ටිකක් දී වුණාට පස්සේ මේ විදිහට හැන්දෙන් හැඳි ගන්න. එතකල් ඔයාලා හැන්දෙන් හැඳි ගන්න එපා. ඉතින් මේ විදිහට සීනි එක ඔයාලා ටිකක් කැරමල් වෙන්න දෙන්න. ගොඩාක් මේක කර කරගන්න එපා. එතකොට තිත්ත රසක් එන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයට රන්වන් පාට වෙනකොට ඔයාලා මේකට එකතු කරගන්න වතුර ටිකක් මේ විදිහට මට මේ ප්‍රමාණය ඇති කියලා හිතුණා මේ පාට. ඉතින් මම මේ වෙලාවෙදි එකතු කරගන්නවා වතුර වලින් මිලිලීටර් 100ක් විතර එකතු කරගෙන මේක මම හොඳට කලවම් කරගන්නවා. වතුර ටික මම එකතු කරගන්නකොටත් එකපාර එකතු කරගන්නේ නැහැ. ටික ටික තමයි එකතු කරගත්තේ. ඉතින් මේ විදිහට වතුර ටික එකතු කරලා මම හොඳට මේ ටික කලවම් කරගන්නවා. කලවම් කරලා මම මේකට දැන් එකතු කරගන්නවා සීනි වලින් මේස හැඳි දෙකක්. ඒකටම එකතු කරගන්නවා තලාගත්ත එනසාලට දෙකුත්. ඔයාලට මේකට එනසාල් වෙනුවට වැනිලා උනත් ගන්න පුළුවන්. ඉතින් මම නම් ගත්තේ එනසාල්. ඉතින් මේ ටිකත් එකතු කරලා හොඳට ඔයාලා කලවම් කරගන්න මේ සීනි එක දිය වෙනකල්ම. මේ විදිහට මද ගින්දරේ තමයි මම මේක හදාගන්නේ. ඉතින් මේ බලන්නකො තවත් විනාඩි දෙකක් තුනක් විතර ගියාට පස්සේ මේ විදිහට හැඳ උස්සලා බලනකොට අන්තිම බිඳුව නෝලක් විදිහට වැටෙනවා නම් අපේ සීනි සිරප් එකේ පදම හරි. ඉතින් මේ වෙලාවේදී මම මේක ලිප ඔෆ් කරලා ලිපෙන් අයින් කර ගන්නවා. අයින් කරලා මේක මම හොඳටම නිවෙන්න දෙනවා. හොඳටම නිවෙන්න ඕනේ මේක. ඒක නිසා ඔයාලා වෙන භාජනයකට අයින් කරලා හරි මේ භාජනයේම හරි නිවෙන්න දෙන්න. සීනි සිරප් එක නිවෙන අතරතුර මම මේකට වෙන බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා බිත්තර ගෙඩි දෙකක්. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර ගෙඩි දෙකක් එකතු කරගන්න. ඔයාලා වැඩියෙන් හදා ගන්නවා නම් වැඩියෙන් බිත්තර එකතු කරලා සීනි සිරප් එකත් වැඩි කරලා එකතු කරලා හදා ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වෙලාවේදී මම දැන් මේ එකතු කරගන්න අපි හදාගත්ත සීනි සිරප් එක මේක හොඳටම නිවිලා තියෙන්නේ දැන්. ඉතින් මේක එකතු කරලා හොඳට මම මේක හැන්දෙන් ගසා ගන්නවා. ඔයාලට මේක හැන්දක් වෙනකොට විස්ක් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක්ම ලේසි. ඉතින් මේ විදිහට මම විනාඩි දෙකක් තුනක් විතර හොඳට මේක ගසා ගන්නවා. ගසාගෙන ඉවර වෙලා දැන් මම මේකට මේ එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 50ක් විතර. ඔයාලට මේකට පිටිකිරි උනත් දිය කරලා එකතු කරගන්න පුළුවන්. පිටිකිරි දිය කරගන්නවා නම් මේ සැහැඳි එකට සාමාන්‍යයෙන් ඔයාලා උණු වතුර මිලිලීටර් 50ක් විතර එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ විදිහට එකතු කරගෙන ඉවර වෙලා මම මේක හොඳට කලවම් කරගන්නවා ආයෙ පාරක් විනාඩියක් දෙකක් හොඳට ගසා ගන්න. මිශ්‍රණය හොඳට ගසාගෙන ඉවර වෙලා දැන් මම මේ ගන්නේ අපේ වටලප්පම් එක සෙට් වෙන්න තියාගන්න භාජනයේ. ඒකට මම පෙනීරයක් අරගෙන මේ මිශ්‍රණය හොඳට පෙරාගෙන තමයි එකතු කරන්නේ. මොකද අපි එනසාල් එකතු කරගත්තනේ. ඒ ටික හොඳට පෙරා ගන්න ඕනේ ඒක නිසා. ඉතින් මම මේ විදිහට හොඳට මේක පෙරා ගන්නවා මේ භාජනයේට. මේ විදිහට පෙරාගෙන ඉවරලා දැන් මේක ඉතින් ඔයාලා දන්නවනේ අපි වටලප්පම් හදන හැටි. දැන් මේක මම ස්ටීම් කරගන්නයි හදන්නේ. ඔයාලට මේක කැමති විදිහකට ස්ටීම් කරගන්න පුළුවන්. මම නම් රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්නේ. ඉතින් රයිස් කුකර් එකේ සාමාන්‍යයෙන් පැය භාගයක්වත් තවම ඔයාලා මේක ස්ටීම් කරගන්න ඕනේ. ඔයාලා පැය භාගයක් විතර ගියාට පස්සේ මැදින් ඔයාලා ඉරට කුරක් හරි ස්ටික් එකක් හරි ගහලා බලන්න මේක හොඳට තැඹිලාද කියලා. ඒ වෙලාවේදී ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න. වටලප්පම් එක ස්ටීම් වෙන අතරතුර මම වෙන බෝල් එකක් අරගෙන ඒකට මේක එකතු කරගත්තේ ජෙලි පැකට් එකක් ග්‍රෑම් 50. ඇපල් ෆ්ලේවර් එක තමයි මම ගත්තේ. ඔයාලට කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. ඒකට මම මේ එකතු කරගන්නේ උණු වතුර වලින් මිලිලීටර් 250. එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න. වතුර එකතු කරන ප්‍රමාණයන් පැකට් එකේම දාලා තියෙනවා. ඔයාලා ඒක බලලා එකතු කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගෙන ඉවර වෙලා මම මේක දැන් පැත්තකින් තියා ගන්නවා නිවෙනකල්ම. පැත්තකින් තියාගෙන ඔන්න මේ පැය භාගයකට විතර පස්සේ අපි සෙට් වෙන්න තියාගත්ත වටලප්පම් එක දැන් හොඳට මේක ස්ටීම් වෙලා තියෙන බලන්නකෝ. හරිම ලස්සනයි. ඒ වගේම තමයි
ලස්සන පාටකුත් තියෙනවා. අපිට වටලප්පන් හදන්න ඇත්තටම හකුරු ඕන නැහැ. මම හකුරු නැතුව හදන වටලප්පන් රෙසිපි එකක් ඔයාලට කලින් අරගෙන ආවා. ඔයාලා බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න. ඉතින් මේකත් මම ටිකක් නිවෙන්න තියලා තමයි දැන් මේ අරගෙන ආවේ. මේක නිවුණට පස්සේ මම අපි හදාගත්ත ජෙලි මිශ්‍රණය මේකට උඩින් එකතු කරලා මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 2ක් විතර ඔයාලා සෙට් වෙනකල් තියාගන්න. ඔන්න ඉතින් මේ පැය භාගයකට විතර පස්සේ බලන්නකෝ ජෙලි ලේයර් එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපේ රසමරස ඩෙසර්ට් එක ලෑස්ති. දැන් ඉතින් ඔයාලට මේක රස බලන්නයි තියෙන්නේ. ඉතින් මම මේක මේ විදිහටම රස බලන්න නැතුව මේක වෙන ප්ලේට් එකකට අයින් කරගන්නයි හදන්නේ. ඒක හන්දා මම ටිකක් මේකේ වටේ බුරුල් කරලා වෙන ප්ලේට් එකකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපාගෙන රස බලන්නයි තියෙන්නේ. ඇත්තටම මේක හරිම රසයි. ඒ වගේම තමයි හරිම ලේසි හදන්න. දැන් මම මේක මේ විදිහට කෑලි වලට කපලා වෙන ප්ලේට් එකකට අයින් කරගන්නවා. ඔයාලත් අමුත්තන්ට පිළිගන්නවනවා නම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා අමුත්තන්ට පිළිගන්නවන්න. හැබැයි මේක ගොඩක් වෙලා එළිය තියාගන්න එපා. මොකද ජෙලි ලේයර් එක ඉක්මනට දිය වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කල්නුත් අරගෙන ආවා. ජෙලි කැරමල් පොඩි මොකුත් ඔයාලා මේ වීඩියෝ එකත් බලලා නැත්නම් මගේ වීඩියෝ වලට ගිහිල්ලා බලන්න. ඉතින් බලන්නකෝ ඇත්තටම ලේසි රෙසිපි එකක්. ඔයාලා අනිවාර්යෙන් try කරලා බලලා කොහොමද කියන්න මට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලට ආයෙත් මේ වගේම අලුත් රෙසිපි එකක් අරගෙන ඉක්මනට මම ඔයාලව හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.